දෙවනි නිමෙන් මුළු රටේම ජනප්‍රිය වුණ අවන්ත සහ දෙව්මි දෙන්නගේ තිරේ ආදර කතාව ඇත්ත ජීවිතෙත් එහෙම වෙලා කිව්වොත් ඔයාලා පිළිගන්නවද? අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන අලුත්ම තොරතුරක්. ඉතින් වීඩියෝ බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දෙව්මි සහ අවන්ත ගැන දෙවනිනිම බලන නොබලන හැමෝම ඉතින් දන්නවනේ. මුළු රටේම උන්මාදයක් බවට පත්වුණු මේ ටෙලිකතාවේ ප්‍රධාන චරිත දෙකට හිටපු නයනතාරා සහ කේෂාන් මේ දෙන්නට අදටත් රටම ආදරය කරන්නේ ඒකනේ. දෙවනිනිම කියන්නේ 2017 ඉඳලා අඛණ්ඩව විකාශය වුණ ටෙලිකතාවක්. මේ අතර මැදි කාලයේ විවිධ හේතු නිසා බොහෝ අය මේ ටෙලිකතාවෙන් ඉවත් වුණා. කොහොම වුණත් ආරංචි විදිහට නුදුරු දිනකදීම මේ ටෙලිකතාව අවසන් වෙන්න නියමිතයි. ඒ දේවල් කොහොම වුණත් තිරේ ආදරවන්තයෝ විදිහට හිටපු දෙව්මි සහ අවන්ත දෙන්න ඇත්ත ජීවිතේදෙත් ආදරය කරන අයද කියලා රසිකයින්ට සෑහෙන ප්‍රශ්නයක් තිබුණා. ඉතින් මේ ගැන ඔවුන් YouTube වැඩසටහනකදී Tamanගේ අදහස කියලා තිබුණා. අවන්ත නොහොත් කේෂාන් කියන විදිහට නම් ඇත්ත ජීවිතේ නයනතාරා එක්ක සම්බන්ධයකට යන එක අමාරු වැඩක් කියලයි කියන්නේ. ඒ මොකුත් නිසා නෙවෙයි. ඇය නිතර කතා කරන කෙනෙක් නිසා කියලයි ඔහු උපහාසයෙන් කියන්නේ. දෙව්මි නම් මේ ගැන මොකුත්ම කියන්නේ නැහැ. ඒ වගේම මේ දෙන්න ඒ ප්‍රශ්නට ඍජු උත්තරයක් දෙන්නෙත් නැහැ. සම්බන්ධයක් නැත්තම් නෑ කියන එක පහසු උත්තරයක් වුණත් ඔවුන් ඒ පවසන්නෙත් නැහැ. ඒ වගේම ඔවුන් දෙන්නගේ ඉඟි වලින් තේරෙන්නේ ඇත්තටම යාලා ආදරය කරනවා කියලා. ඒ වගේම අවන්ත එක තැනකදී කියනවා ඉස්සරහට දැනගන්න ලැබෙයි කියලා. මේක නම් රසිකයින්ට සුබ ආරංචියක් තමයි. තිරේ ආදරය කරපු මිනිස්සු ඇත්ත ජීවිතෙත් එහෙම වෙනවා නම් කොච්චර ෂෝක්ද නේද? ඉතින් අපි බලන් යමු මොකද වෙන්නේ කියලා. ඒ ගැන තොරතුරක් ලැබුණොත් අපි ඔයාලට අනිවාර්යෙන්ම කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.